බණ්ඩාරාවෙන් ඇතුල් පාරේ මීටර් 400ක් විතර එන්න ඕනි. ඉතින් මේ ටිකේ නම් කන්ද අපි පයින් තමයි යන්නේ. ඉතින් තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ ඉතින් අපිට හම් වෙනවා ජංගල් බීච් එකට යන පාර. ඉතින් ඔයාලා ටිකක් දුර ආවට පස්සේ මෙන්න මේ වගේ පාක් එකක් තමයි. ඕගොල්ලෝ වාහනයක නම් ඉන්නේ. ඕගොල්ලන්ට මේ පාක් එකකින් වාහනය දාලා යන්න පුළුවන්. ඕගොල්ලෝ බස් එකේ නම් ඉන්නේ. ඕගොල්ලන්ට අවුලක් නැහැ. ටිකක් ඇක්ලියම කැඩෙන්නේ නැහැ. ඕගොල්ලන්ට එන්න පුළුවන්. මෙතනින් තව ටිකක් උඩහට ඉස්සරහට ගියාට පස්සේ පල්ලට වහින්න තියෙනවා. ඉතින් ඔයාලා ආපු පාරේ ආවහම මේ වගේ තැනක් හම්බ වෙනවා. ඕගොල්ලෝ මෙතනින් ඉන්නේ පල්ලේ පාරේ තමයි යන්න ඕනේ ජංගල් බීච් එකට යනවා නම්. අපි දැන් ජංගල් බීච් එකට යනවා වතුර පුරවගෙන. ඕගොල්ලන්ට එනවා නම් කඩෙන් වතුර පුරව ගන්නත් පුළුවන්. කඩෙන් වතුර පුරවගෙන තමයි ඕගොල්ලන්ට පල්ලෙහාට යන්න වෙන්නේ. අපි දැන් වතුර පුරවගෙන යනවා. අපි පල්ලෙහාට යන්න වෙනවා. පාර දිගේ ටිකක් පල්ලෙහාට වහින්න තියෙනවා. තව පොඩ්ඩක් දුරක් ගියාට පස්සේ ජංගල් බීච් එක අපිට හම්බ වෙනවා. ඉතින් මේ ජංගල් බීච් එක අයිති වෙන්නේ රෝමස්සල අබේ භූමියට. මෙතනින් තමයි ඒක දාලා තියෙන්නේ. මේ ජංගල් බීච් එක අයිති වෙන්නේ ඉතින් රෝමස්සල අබේ භූමියට. මෙන්න මෙතනින් බහිනකොට පොඩ්ඩක් බලාගෙන බහින්න ඕනේ. හරියට පාරක් නැහැ. පොඩ්ඩක් අමාරුයි ඉතින් බහින්න. මෙතනින් දැහැලා ඊට පස්සේ ඒගොල්ලෝ ජංගල් බීච් එක ආරගෙන පුළුවන් වෙනවා. තියෙනවා යන් තරම්. ඉතින් මම කිව්වත් වගේ සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතනින් ගියාම සෑහෙන ක්‍රවුඩ් එකක් ඊට ඉන්නවා. අපි දැන් තැනක් බලන්න ඕනි අපිට ටෙන්ට් එක ගහගන්න. ඊට පස්සේ අපි නාගන්න ඕනි. අපි ඉතින් අපි ටෙන්ට් එක ගහගන්න ඕනි.
අපි උයන්න තමයි හදන්නේ. දැන් හාල් එක නම් ලිපේ තියාගත්තා. ඊළඟට අපි පරිප්පු එකක් හදනවා. ඊට පස්සේ අද අපි වෙනස්ම වැඩක් කරන්න තමයි හදන්නේ. මාළු බාබකියු කරන්න හදන්නේ. ඉතින් අපි ලස්සන වැඩකින් හම්බෙමු. දැන් මේක නම් දැන් පොඩ්ඩක් උතරනවා. ඊට පස්සේ ඉතින් පරිප්පු එක තමයි හදාගන්න තියෙන්නේ. පරිප්පු එක රෙඩි කරනකොට අපි හම්බෙමු. දැන් වෙලාව 6:25යි. අපිට ඊයේ සෑහෙන වැස්සා. ඊයේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. සෑහෙන වැස්සනවා. හරියට යා ගන්න බැරි වුණා. ඊනාපු බඩු තෙමුණා, ටෙන්ට් එක තෙමුණා. ඒ නිසා අපිට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. නම් පායලා තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් මම ඉන්න තැන. මෙතනින් තියෙන්නේ ජංගල් බීච් එක. ඊට පස්සේ මෙතනින් පේනවා වයිට් බීච් එක. ඊට පස්සේ මේ ඒරියා එක තියෙන්නේ ගාල්ල මාතර රූට් එක. ඊට පස්සේ අර ටික තමයි ගාල්ල ටික වෙන්නේ. මේ මෙතනින් මේ උඩ තියෙන්නේ රූමස්සල සාමචෛත්‍ය. ඉතින් මෙතන ගෑන්කලේ මේක ඉස්සෙල්ලා ගොඩනැගිල්ලක් කියලා කියනවා. දැන් නම් මේක ගරා ඇතුලා වැඩිලා ඉතුරුවා කියන්නේ අන්නතන පොඩි තැනයි. මෙතන පොඩි තැනයි. මෙතන නිකන් කාමර කෑල්ලක් වගේ මෙතන. මේ ටිකේ නම් ගල් ගොඩවල් තියෙන්නේ. අපිට අද උදේ අංගයිස්සන් නම් බලා ගන්න බැරි වුණා. මේ වත්තෙන් තමයි ඉර මුදින් ඉන්නේ. මේ සයිඩ් එකෙන් තමයි අපිට ඉන්නේ කන්දට වැහිලා තමයි සයිඩ් එකෙන් තමයි ඉර බහලා ගියේ. ඕගොල්ලෝ මෙතෙන්ට එනවා නම් ඔය වංගෙදි ජංගල් බීච් එක ඔය අයිනින් හෝම ඇවිල්ලා ඔන්න හෝම එන්න පුළුවන්. ඉතින් අපේ 8 දෙනෙක් ආවා. අපිට අමතරව තව අයියලා 4 දෙනෙක් එහා පැත්තේ කැම්ප් කළා. අපි අද යන ගමන් යනවා සාමචෛත්‍යට. සාමචෛත්‍යට ගිහිල්ලා සාමචෛත්‍ය බලලා ඊට පස්සේ අපි ගාලු කොටුවට ගිහිල්ලා ගාලු කොටුවෙන් ගෙදර යනවා. බලාපොරොත්තු වුණු විදියට සංරයිස්යක් බලා ගන්න බැරි වුණා. ඉතින් ඒකට මෙතනින්ද ඉර නැගීගෙන එනවා. මෙහෙට පොඩි අවුවක් වැන්න දැන් නම් ඒක ආයේ පෑවුවා. ගල්වල මේ හැම ගලකම වගේ බෙල්ලෝ බැඳිලා තියෙන්නේ. ඒ බෙල්ලෝ මැරිලා උන්ගේ අර කට්ට විතරක් දැන් මේ තියෙන බෙල්ලෝ මේ ඉන්නේ. මේ බෙල්ලොන්ගේ මේ බැඳිලා මුන් මැරිලා. මේ උන්ගේ කට්ට විතරක් තියෙනවා නේද? ඔය හැමතැනම මේ අයින දිගේම සයිඩ් එකේ හැමතැනම බෙල්ලෝ බැඳිලා උන් මැරිලා.
අපි ලැහැත් වෙලා ඉන්නේ. දැන් අපි යන්න තමයි ඉන්නේ. අපි ඉඳපු තැන ඔක්කොම අස් කරා. පෙන් ගලවලා පැක් කරලා ඔක්කොම අස් කරලා දැන් තියෙන්නේ. දැන් අපි මෙතනින් ගිහිල්ලා යනවා සාමචෛත්‍යයට. සාමචෛත්‍යයට ගිහිල්ලා ඒකේ තියෙන විශේෂත්වය අපි ඔයාලට කියන්නම්. අවුවයි උදේ දැන් වෙලාව 9:03යි. සෑහෙන අවුවයි. මේ ජපාන් සාමචෛත්‍යයට මාර ලස්සනට මේ බීච් එක පේනවා. සෑහෙන වටපිටාවක් මෙතෙන්ට පේනවා. මේ වටපිටාව ඔක්කොම මාර විදිහටම පේනවා. මාර ලස්සනයි මෙතන. මාර නිස්කලංකයි තියෙන්නේ ඇත්තටම. මේක ඉතින් කන්දක් උඩ තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු උඩට. ජපාන් සාමචෛත්‍ය විශේෂත්වය වෙන්නේ මේක මහායාන බුදුදහමට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බලන්න චෛත්‍ය පහළ තට්ටුවේ වටේට යන්න පුළුවන් වුණ. ඊට පස්සේ මෙතනින් ආයි චෛත්‍ය උඩට යන්න පුළුවන්. තව එක නැවක් තියෙනවා. ඉතින් අර පේන්න තියෙන්නේ මේ සයිඩ් එකෙන් තියෙන්නේ ගාලු කොටුව. මාර ලස්සනයි.
නිසා අද මිනිස්සු ගොඩක් මේ ජපන් සාමචෛත්‍යයට එනවා. අපිත් ඉතින් පොය දවසක් බලලම මෙතනට ආවා. දැන් අපි පල්ලෙහාට යනවා. පල්ලෙහා අපේ ඉතුරු කට්ටිය පල්ලේ ඉන්නවා. ඉතින් දැන් අපේ ගමන මෙතනින් ඉවරයි. ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් කට්ටියටම සුබ ගමන්.